දැක්ක අම්මට සිරිනා කෑ ගහගෙන එනවා. හෙලෝ ගයිස්, ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ මංජුලිකා. ඉතින් ආ ප්ලේ කරලා බලමු ගහන්න පුළුවන් වේද කියලා. මම මේක මාසයක් තිස්සේ ගහන මේ ඉවර කරන්න බැරි වුණා. හැබැයි ඊයේ පැන්න ඉඳන් අද රෙකෝඩ් එක දාන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා එතනදී. මොකක්ද එකක් දාන්න මුසයි පොඩි බරක් ආවේ. ඉතින් බරක් දාන්න ආවේ. අයියෝ මායක් නේද? one day. ඉතින් guys අද මම පයින්ට යන්නේ මංජුලිකා අක්කගේ පල්ලෙහා තියෙනවා මේක. දැන් ඔය ඩක්වක් වගේ එකක් කාන් ඇද්දෙන ඉඳන් පනින්න ලෑස්ති. ගොඩක් කට්ටිය ස්කූටරේනේ පනින්නේ. අපි අද පනිමු ඩක්කුවේ. අම්මට සිරියකෙකුත් ඉන්නවා. ඒක වැඩන්නේ. අපිට ඕනි කරන බඩු ටික හොයාගමු ඉස්සෙල්ලා. මේ එතන කෑල්ලක් තියෙනවා. ඉතින් guys මංජුලිකා කියන්නේ මායා අක්කගේ නෑදෑය. මායා අක්කගේ නැන්දාගේ දුව. මොකද නම නැන්දාගේ දුව ඇවිල්ලා මංජුලිකා එනවා. දකීද? නෑ දැක්ක අම්මට සිරිනා කෑ ගහගෙන එනවා. මංජුලිකා අක්කා කියන්නේ මායා අක්කගේ නැන්දාගේ දුව. එතකොට එන්නේ නම් මොකද්ද guys? ඒකේ නැන්දාගේ දුවගේ නම චන්ද්‍රමුඛී. චන්ද්‍රමුඛී තමයි ඔය ඉන්නේ. චන්ද්‍රමුඛී තමයි ඔය ඉන්නේ මායා අක්කගේ. ඉතින් අපි මෙතන හැංගෙමු නැත්තම් මංජුලිකා අපිට ගහනවා. පේනනේ ඉතින් සලම සද්දේම ඇහෙනකොට ඉතින් මේ චන්ද්‍රමුඛී වගේ තමයි. යනවා රහෙට. ග්‍රැනී වගේ නෙවෙයි. මොකක් හරි වැටුණොත් ජනන් ගන්න. ග්‍රැනී එහෙම නෑනේ. ග්‍රැනී මොකක් හරි වැටුණාම එතන නටනවා. ඉතින් ඒ අතින් මංජුල අක්කා හොඳයි. මංජුල අක්කා නෙමෙයි චන්ද්‍රමුඛී අක්කා. මෙතන මරලා මොකෙද්ද අපිවත් මරනවලු guys. බලමු මරයිද කියලා. අපි පනින්න පුළුවන් වේද කියලා බලමු. හෙලෝ මංජුලිකා අරහෙන් එනවා. දැක්කොත් එම කෑ ගහනවා. හෙලෝ. ඉතින් guys like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් guys හෙට වෙනස්ම වීඩියෝ එකක් දාන්න. ඒකත් බලන්න. ඔන්න කෑ ගන්න අලි වැඩි. දුපිය වෙලාවට guys මේ ගේම් එක බැක් මේ වෙනවා. ලැග් වෙනවා. එතකොට මංජුලිකා අක්කා අපිට ගහන ඇවිල්ලා අපි ෂේප් එක හැංගෙමු කියලා. නැත්තම් මංජුලිකා අක්කා ගහනවා අනිවාර්යයෙන්. මංජුලිකා අක්කා තේ තියෙනවා මොකද්ද පීයක් වගේ පොලොකු මන්නේ. මං හිතන්නේ ඩෝලි පිල්ල කපනේ. ඒකෙන් තමයි අපිට ගහන්නේ. මෙහෙම තියලා ඇඳක් උඩ තියලා මෙහෙම බෙල්ල කපනවා. ඉතින් සලම සද්ද ඇහෙනවනේ මංජුලිකා අක්කා තමයි. ඉතින් අපි වීඩියෝ එක පොඩ්ඩක් දෙක්කේ ගණන් ගන්න එපා. මෙතන තියෙන පොඩි කෑල්ලක් ඒකත් ඕනේ අපිට. ඒක මොකුත් නෑ. මොනවද ඕනේ අපිට? මංජුලිකා යනවා ෂේප් එක කරනවා ගිහිල්ලා අපි යන් තව වැඩ ටික කරගන්න. නම් අරහෙන් යනවා මංජුලිකා අක්කා දැක්කොත් එම කෑ ගහගෙන එනවා. උඩට යන අපි ෂේප් එක මෙහෙට යා. මොකුත් නෑ මෙහෙට යන් බලන්න. සමහරකට උතර දෙන පොඩි කෑල්ලක් එක දැන් නෑ එතන. අපි ටත් උඩට යන්න වෙනවා මංජුලිකා අක්කා. මංජුලිකා අක්කා දැක්කා. කිව්වා අම්මෝ එනවා. දූපියෝ අපිවත් බෙල්ල කවනවා කෑ ගහගෙන එනවා. දැක්කොත් එහෙම ගහනවා. නෑ
ඒගොල්ලෝ එනවා අද කනවා අපරාධ රෙකෝඩ් එක යකෝ කනවා එන්න නම් එපා නේ මංජුල අක්කා ගහන්න නම් එපා අපි ෂේප් එක උඩට බැලගමු ඊට පස්සේ හැංගිමු කොහේ හරි ගිහිල්ලා එනවද නෑ එන්න අයියෝ මේක එනවනේ පස්සේ අපි හැංගිමු ගයිස් නැත්තම් ගහනවා අපිට මේ වගේ කපනවා ඉතින් ගයිස් ඔය මංජුලා කොහොම එද්දි අපි එකපාරටවත් නිකන්වත් අවුට් අටනොත් එහෙම අපි ඔහොම බෙල් එක ගහලා දානවා ඉතින් අපි ගේම් රෙකෝඩ් කරන එක වැඩක් නෑ එතකොට අපරාධේ යනවා මංජුලක්කා යනවා ෂේප් එක යන්නේ මේ හරියට මේක පල්ලෙන් දාගෙන හිටියනම් වැඩේ ලේසි මෙතනින් දාගමු මේක හයි කරලා මේකෝ මෙතනින් මේකෙන් තමයි ඩක්කෝ ගයිස් ඔකෙන් තමයි පනින්න යන්නේ තව වැඩ තියෙනවා සෑහෙන අපි ඒ ටික කරගමු මංජුලක්කා ගහයිද දන්නේ එතන අනිත් ඇල්ල දාගත්ත අපි එකක් දාගමු ගිහිල්ලා මේ ගයිස් බඩු එකතු කරගන්නට තරමට වැඩේ ලේසි ඉතින් ඔය රෝදයක් මං හිතන්නේ රෝද තමයි මෙහෙන් ගිහිල්ලා මේ වැඩක් තියෙනවා කරගමු ගයිස් තියෙන අපිට බලක් හාරන්න මංජුලක්කා කොහෙද ඉන්නේ චන්ද්‍රමුඛි හෙලෝ පපුවා ඩිඩ්ඩික් ගානවා මං හිතන්නේ ඒ චන්ද්‍රමුඛි අක්කා ළඟම ඇත්තේ කොහොමද ඔය යනකොට මූණට මුලිච්චුනොත් එහෙම ඉතින් ගයිස් මම නම් නිකන් ඉන්නේ සවලින්ම ගහලා දානවා මේ මෙතන හාරගමු අපි ඉතින් ගයිස් යතුරා සලබ සද්ද නම් ඇහෙනවා ගයිස් චන්ද්‍රමුඛි අක්කා ළඟ පැත්තේ මංජුලිකා ඉතින් ගයිස් ග්‍රැනි ගේම් ප්ලේ එකක් ගෙනාවම කාර් එකෙන් පන්න රිව් එක ඒකත් බලන්න ගිහිල්ලා අයස් කියලා ගේම් එකක් ගහලා තිනවා අයස් ඉන්ද්‍රේන ගහලා තියෙනවා ඉතින් ඔය වගේ ගේම් තමයි ගහලා තියෙන්නේ ඉතින් හෙට වෙනස්ම වීඩියෝ එකක් අර හෙට ගියා මංජුලික අක්කා අපි ෂේප් එක යමු මේක අරගමු අපි අරකට අරගමු මේ දැක්කන ගයිස් මෙහෙ තියෙන්නේ එක යතුරෙන් දොරවල් ගොඩක් අරින්න පුළුවන් කිමුකුත් නෑ අර එහෙම මොකද්ද තියෙන්නේ බලමු ඒකේ වැඩක් නෑ ඒක ස්කූටරේට උනි කෑල්ල මෙහෙට යම් බලන්න මේකේ මොකක් හරි තියනවද බලමු මේක දෙන ගයිස් පොරවක් නේද පොරව මං චන්ද්‍රමුඛි අක්කා යන අම්මලා සිටි ගියා රණක් ආය ආයේගේ පිස්සු මෙතන කැරකෙනවා කියන්නේ හොඳකට නෙවෙයි අම්මට උඩුයි ගයිස් අපිට යන්න බෑ තරම් එකකින් ඉතින් මංජුලක්කා යනවා ඉතින් ගයිස් මතක් කරන්න ඕනේ දාය ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් මුද මොකක්ද දාන්න එක කරන්න ඉතින් ගයිස් හෙට 31 නේ ඉතින් ගයිස් අනිද්දා පළවෙනිදා ඔව් හෙට 31 අනිද්දා පළවෙනිදා සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ඉතින් අනිද්දා ගේම් ප්ලේ එකක් බලමු මොකක් වෙයිද දන්නේ මම ගේම් ප්ලේ ගොඩක් ගේනවා ගේම් ප්ලේ ගහලා ගයිස් අපිට නැති වුණොත් තමයි ගේම් එකක් ගහන්න වෙන්නේ මං ගේම් ඉතින් ඉන්නේ අමුතුම ගේම් එකක් කියන්නේ නැහැ දැම්ම ඉස්සරහට බලමු කොහොමද වෙන්නේ කියලා මංජුලික අක්කා යනවා බලන්න ඉතින් මං හිතන්නේ මායක්කගේ හොරෙන් උස්සලා තියෙන්නේ සාරිය සලබ මං හිතන්නේ චන්ද්‍රමුඛි අක්කගෙන් උස්සලා තියෙන්නේ ඔව් මං හිතන විදිහට එහෙම තමයි මෙතන යතුර ගමුකෝ ආය ඉතින් ගයිස් මංජුලික අක්කා කොහෙන් හරි දැක්කොත් කෑ ගහනවා එතකොට අපිට බය වෙන්න දෙයක් නැහැ කොහෙන් හරි දැක්කගෙන මොකද ග්‍රැනි වගේ නෙවෙයි ඉස්සරහට වෙලා දෙන්නේ පොල්ලෙන් ඉතින් ග්‍රැනි ඔලු මොට්ටලි යෝකකින් වැඩක් නැහැ අපිට මේ පල්ලයට ගෙන මේ දොර අරගමු එතන තියෙන පොඩි කෑල්ලක් ඒකත් රෝදයක් වෙන්නද
අපි මේකත් ගිහිල්ලා පල්ලෙහා ඩක්කුවේ හයි කියලා ගමු. ගයිස් ගණන් ගන්න එපා මැසේජ් එනවා. මංජුලක් අද කළා අම්මට සිරි ආර්ලි අම්මට කැඩුවා නේද ගැව්වා පොල්ලෙන්නේ මුක්කින්ද ගැව්වා. එහෙනම් ගයිස් මේකේ දවස් 3යි තියෙන්නේ. දවස් 3 ඇතුළත පනින්න තියෙන්නේ. ඉතින් මේ දෙවෙනි දවස ඊළඟ දවස් තමයි අන්තිම දවස. කොහමද දෙවෙනි දවසෙන් පනිනවා පනින්න එක පනිනවම මං හිතුවේ ගයිස් පල්ලෙහාන් එනවා කියලා. බලන්නකො මෙහෙන් ඇවිල්ලා තියෙන්නේ. මෙතන මේක ගන්න. මොකද්ද බෝම්බයක්. මංජුලි කක්කා යනවා දැක්කොත් එම් ගහයිද දැක්කද කම්මට සිරි වෙනවා කෑ ගැහුවා. ඉතින් ගයිස් ඔය කෑ ගහනකොට නම් මම බය චුට්ටක් ගණන් ගන්න එපා. බය නම් කොහොමද බං ගේම් ප්ලේ ගේන්නේ බය නැහැ කොහෙන්ම බය නැහැ. ඉතින් ආවොත් එහෙම බෝම්බෙන් ගහන ඔළුවට. ඔව් එහෙන් ගහන. ඉතින් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නේ. නෑ කොහොමද දාන්නේ. හැංගෙම නැත්තම් චන්ද්‍රමුඛී අක්කා එනවා. ඉතින් guys data on කරලා තින්නේ ඉස්සන මැසේජ් ආවා මේ හෙට දාන්න තියෙන වීඩියෝ එක අද අප්ලෝඩ් වෙනවා. ඒකයි වෙන හේතුවක් මත නෙවෙයි. මේක ඔෆ්ලයින් ගහන්න තියෙන ගේම් එක. මේක ගමු. මංජුලි කක්කගේ සලපසත් දෙනෙන් ඇහෙනවා. කොහෙන් එයිද දන්නේ ගයිස්. රෙහෙට යනවා. අම්මට සිරි දැකලා එතන හැංගියා. දැක්කනේ ගයිස්. යනවා. පියන් ටක් ගාලා වැඩි ඉවර කරගන්නට ඕනේ. මේක ඕනි වෙනවා. මේක බෝම්බයක් දාලා පුපුරන්ට. නැත්තම් ඕකට යතුරු එන්නේ නැහැ. තාම අපිට ඕනේ ගයිස් ලීවර් එකක් කියන්නේ පොඩි ලීයක් වගේ එකක්. ඒකත් හොයාගන්න ඕනේ. ඇති මේ ගෙදර කොහේ හරි. මේක නිකන් ෆෝන් එකක් වගේ ගයිස්. ගිනි පෙට්ටිය. ගිනි පෙට්ටිය දැම්මා රචින්න දැම්මා පුපුරවුවා. රචින්නේ බෝම්බයන්නේ. සෝරි. ඉතින් අපිට තව ඕනේ ලීවර් එකක් වගේ එකක්. තාම මොකක් හරි කැලලක් ඕන ගයිස් මට අමතකයි මන්දුලි එකක් යනවා. දකීද? නෑ. මේ මොකක්ද? මේකත් ඕනේ වේද ගයිස් මේක ඕන නැති වෙයි. මේ මන්දුලි එකක් කාට මොකද උනේ? වේගෙන් ආවනේ කෑ ගැහුවේ නෑ. කර සීන් එකක් වුණා. ගයිස් මේ පොඩ අමතක වුණා පොඩ්ඩක් තියෙන තන් එහෙම මේ ඕනේ මොනවද කියලා. මේ තියෙන්නේ මේක ඕනේ ගයිස් ලීවර්. මේකත් ගයිස් අපි හයි කරගමු. ගිහිල්ලා මන්ජලි කක්කා දකීද? හෙලෝ චන්ද්‍රමුඛී. දැක්කනම් එනවා කෑ ගහගෙන. සීප්පිකියන් හෙලෝ බය වෙන්න දෙයක් නැහැ. මන්ජලි කක්කා පල්ලෙහා.
ගයිස් කොයි මංජුලික මොකක් හරි කෑල්ලක් අමතක වුණා ගයිස් මට මොකද්ද අපි අර කහයි කරගත්තා අර දෙක හයි කරගත්තා අපි හැංගුනේ ගයිස් මේ මංජුලික අක්කා දැක්ක වගේ ඕන් යනවා මං කිව්වේ ගයිස් ඒ හින්දා තමයි මොකක් හරි අමතක වුණා මගේ දගහලේ ලීවරේ හරි අපි සෙට් කරලා යන්නේ ගයිස් බලමු සෙට් කරලා ආය ඕන නැත්තම් අපිට යන්න පුළුවන් ඊස් අපි යම් බලන්න මොකක් හරි ඕනේ වගේ යනවා මේකෝ මංජුලිකා මරාගෙන කනවා ඇල්ල තර තියෙනවා මේක මං කිව්වේ ගයිස් රෝද 4ක් ඕනේ රෝද 2කින් 3කින් යන්න බෑ අම්මට දැක්ක ඇංගියා කන්නේ ගයිස් තා චුට්ටෙන් ඉවරයි වෙලාකට යන්න ඔය සමහරක් යන්න ලස්සට යන්නත් බෑ ආන් අර උඩින් යනවා අලි වැඩි අපි අපිට වැඩක් නැහැ මංජුලික අක්ක ගෙදරනේ එයාගේ ඕන වෙලාවට මොන විදිහට ඉන්න පුළුවන් ඉතින් අපිට බෑ අපි පනින්න යන්නේ පියං ගයිස් එමිට බලන්න මංජුලිකා මංජුලිකා කනවතෝ මේකත් හයි කරගමු ගයිස් මං කිව්වේ ගයිස් මොකක් හරි අමතක වුණා කියලා මේක හයි කරගමු මේ ලීවරේ හයි කරගමු එහෙනම් ගයිස් අදට වැඩි ඉවරයි එහෙනම් ගයිස් අපි කැපුණා